අද පොඩ්කාස්ට් එකෙන් කතා කරන්නේ රියල් ඩොපමයින් ගැන. සැබෑ සතුට පිළිබඳ කාරණා 9ක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් අපි බලමු මේ කාරණා 9 මොනවද කියලා. අංක 1 කාරණා විදිහට මම අරගෙන තියන්නේ morning sunlight. ඉතින් අපේ ඩොපමයින් හරියට නිෂ්පාදනය වෙන්න අපේ ශරීරයෙන් අපිට සැබෑ සතුට එළියට එන්න බලපාන ප්‍රධානම කාරණාවක් විදිහට අපිට ඉර එළිය හඳුන්වන්න පුළුවන් උදෑසන ලාහිරු. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් නම් එහෙම උදෑසන ඒ ලාහිරු කිරණයට උදෑසන ඉර එළියට නිරාවරණය වෙන්න ඔයාගේ ඩොපමයින්ස් ක්‍රියාත්මක වෙලා ඔයාට සතුටින් ඉන්න ඔයාට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. අංක දෙවෙනි කාරණාව විදිහට මම කියන්නේ quiet time. ඔයා නිදහසේ කාලයක් ගත කරන්න ඕනේ. කියන්නේ නිශ්ශබ්දව පැත්තකට වෙලා. මොකද අපි මේක මහන්සියෙන් හොගාලා දුවන ජීවිත ගමනක් තමයි අපිට දැන් තියෙන්නේ. ඉතින් ඔයා වෙනුවෙන් පුංචි වෙලාවක් ඔයා තනි වෙලා නිස්කලංකව නිවි හැනෙille පුංචි වෙලාවක් කාලය ගත කරන්න අමතක කරන්න එපා. ඉතින් අංක 3 කාරණාව විදිහට මම කියන්නේ walking with friends. ඔයාට පුළුවන් නම් ඔයාගේ සැබෑ යාළුවොත් එක්ක චුට්ටක් ඇවිදින්න යන්න. ඒක සාමාන්‍යයෙන් මීටර 500ක් කිලෝමීටරයක් වගේ පොඩි දුරක් වෙන්නත් පුළුවන්. ඔයාගේ යාළුවොත් එක්ක ගමනක් යන්න, ට්‍රිප් එකක් යන්න. එහෙම නැත්නම් හවස් වරුවට, එහෙම නැත්නම් උදේ වරුවට පොඩ්ඩක් එකට යාළුවොත් එක්ක චුට්ටක් ඇවිදින්න යන්න. ඒක පයින් ඔයා ඇවිදගෙන යන එකක් වුණත් ප්‍රමාණවත්. ඉතින් ඔයාගේ මේ ඩොපමයින් හොඳට නිෂ්පාදනය වෙන්න ඒක අනිවාර්යයෙන්ම උදව් වෙනවා කියලා තමයි ඔයාට මතක් කරගන්න ඕනේ. අංක 4 වෙනි කාරණාව morning coffee. ඉතින් ඔයාට පුළුවන් නම් එහෙම උදේට හොඳ උණු කෝපි කෝප්පයක් බොන්න. ඔන්න ඔයාගේ සතුට ඇති වෙන ඔයාගේ ඩොපමයින්ස් ක්‍රියේට් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඔයාගේ මූඩ් එක ෆික්ස් කරන්න අනිවාර්යයෙන්ම මේක හේතුවක් වෙනවා. අංක 5 කාරණා විදිහට මම ඔයගොල්ලන්ට මතක් කරන්නේ slowing down. මේක මම හැම වෙලෙම කියන්නේ මේ අපේ ජීවිතය අපි හැම වෙලෙම හති දාගෙන දුවන ජීවිතයක් තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් ඒ වැඩ රාජකාරි වලින් චුට්ටක් බැහැර වෙලා පොඩ්ඩක් මේ අපි වේගෙන් දුවන එක චුට්ටක් අපි ස්ලෝ කරලා අපි පොඩ්ඩක් අපි ගැන හිතලා පොඩ්ඩක් හුස්මක් ගන්න කියන එක තමයි මතක් කරන්නේ. මේකෙන් අපි අදහස් කරන්නේ ඔයගොල්ලන්ගේ රැකියාවේ කටයුතු කරන්නට එපා. එහෙම නැත්නම් ඔයාගේ එදිනදා ජීවිතයේ දේවල් කරන්න නැතුව නිකන් ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි පොඩ්ඩක් මහන්සි වෙලාවට පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්න, පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරන්න කියන එක තමයි අපි කියන්නේ. අන්න එතකොට ඔයාගේ ඩොපමයින්ස් ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. ඔයාට සතුට ලැබෙන්න පටන් ගන්නවා. අංක 6 වෙනි කාරණාව විදිහට කියන්නේ විෂන් බෝඩින්. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාගේ විෂන්ස් ඇති. ඔයාගේ ලොකු අරමුණු ඇති. අන්න ඒ දේවල් ඔයාට පුළුවන් නම් ඔයාගේ ගෙදර සාලේ එහෙම නැත්නම් ඔයාගේ ප්‍රයිවට් රූම් එකේ ඔයාගේ නිදන කාමරේ හරි විෂන් බෝඩ් එකක් විදිහට නිර්මාණය කරගෙන තියන්න. උදාහරණයක් විදිහට කිව්වොත් මම මෙන්න මේ කාලෙවෙදි කාර් එකක් ගන්නවා. මම මේ කාලෙවෙදි මගේ බිස්නස් එකේ මෙච්චර දියුණුවකට යනවා. මේ කාලෙවෙදි මගේ රිලේෂන්ෂිප් එකේ මම මෙන්න මේ දේ සිද්ධ කරගන්නවා. මේ කාලෙවෙදි මගේ ගෙදර මෙන්න මේ කොටස හදා ගන්නවා. මේ කාලෙවෙදි මම මෙන්න මේ රටවල් ගාන ට්‍රැවල් කරනවා. අන්න ඒ විදිහට ඔයාගේ විෂන් බෝඩ් එකක් ක්‍රියේට් කරලා ඒක විෂුවලයිස් වෙන්න තියාගත්තොත් එහෙම අන්න ඒක දකින වෙලාවට ඔයාගේ ඩොපමයින්ස් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතේ සැබෑ සතුට එළියට එන්න පටන් ගන්නවා. අංක 7 වෙනි කාරණාව buying flowers. මල් වලට පුළුවන් ඕනම කෙනෙක්ගේ ජීවිතේ ලස්සන කරන්න වගේම ජීවිතේ සතුට ගෙනල්ලා දෙන්න. ඉතින් ඔයාගේ සැබෑ ඩොපමයින්ස් එළියට ගන්න ලස්සන ක්‍රමයක් තමයි ඔයාට පුළුවන් නම් ඔයා වෙනුවෙන් මල් මිලදී ගන්න. එහෙම නැත්නම් ඔයාට මල් වත්තකින් මල් කඩා ගන්න පුළුවන්. අඩුම තරමේ ඔයාට ඔන්ලයින් ඕඩර් කරලා හරි ආටිෆිෂල් ෆ්ලවර්ස් හරි කමක් නැහැ. ඔයාට පොඩ්ඩක් ඔයා වෙනුවෙන් ගෙන්න ගන්න පුළුවන් නම් ඔයා ළඟින් ඒවා තියා ගන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම හේතුවක් වෙයි ඔයාගේ සතුටට. විශේෂයෙන්ම ඔයාට පුළුවන් නම් ඔයාගේ ගෙවත්තෙන් හරි මල් පොකුරක් කඩාගෙන ඔයාට පෝච් එකට දාලා ළඟින් තියා ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් නම් ඇත්තටම ඔය ෆ්ලොරිස් තියෙනවනේ මල් විකුණන තැන් ඒ තැනකට හරි ගිහිල්ලා ඔයා සතුටු කරන්න ඔයා වෙනුවෙන් හොඳ ලස්සන සුවඳ මල් පොකුරක් එහෙම අරගෙන චුට්ටක් ඔයාගේ ළඟින් තියාගෙන බලන්න ඔයාගේ ජීවිතේට කොච්චරනම් සතුටක් සැනසීමක් ඔයාට ඒකෙන් ලැබෙයිද කියලා. ඉතින් අංක 8 වෙනි කාරණාව විදිහට මම ඔයගලන්ට මතක් කරන්නේ baking your favorite treat. ඉතින් ගෙදරට වෙලා ඔයාට පුළුවන් ඔයා ආසම කරන කෑම, ඔයා ආසම කරන බේකින් එකක්, අයිටම් එකක් ඔයාගේ අතින්ම කරලා එහෙම නැත්නම් ඔයාගම හදාගෙන පොඩ්ඩක් ඔයා වෙනුවෙන් පොඩි කාලයක් වැය කරන්න ගත්තොත් මේ හැමදේම ගැහණුද පිරිමිද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒකෙන් පුළුවන් වෙනවා ඔයාට ලොකු සතුටක් ජීවිතේට එකතු කරගන්න. ඒක හේතුවක් වෙනවා ඔයාගේ රියල් ඩොපමයින්ස් එළියට එන්න. ඉතින් ඒක ඔයාගේ සාර්ථකත්වයට යන ගමනට සෑහෙන්න උදව්වක් වෙනවා.
නවවෙනි කාරණාව වගේම අන්තිම කාරණාව තමයි මේ පොඩ්කාස්ට් එකේ විදිහට මම මතක් කරන්නේ සවුනා. ඉතින් සවුනා කියලා කියපුවාම අපි දන්නවා ස්ටීම් බාත් කරන්න තමයි අපි සවුනාස් යූස් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් එහෙනම් මේ අවාගේ තියෙන ඇඟ ඩිටොක්සිෆයි කරගන්න, ඇඟ ඩිටොක්ස් කරගන්න, විෂ හරණය කරගන්න. ඉතින් ඒක ඉතාමත්ම හොඳ දෙයක්. මේක රූපලාවන්‍යයේදීත් භාවිතා වෙන ඉතාමත්ම හොඳ මෙතඩ් එකක්. ඉතින් ඔයාලට ස්ටීම් බාත් කරගන්න ෆැසිලිටි එකක් තියෙනවා නම් ඔයාගේ ගෙදර ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම වීක් එකකට දවස් දෙකක් වගේ හරි සවුන එකක් යූස් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ කරන සවුනා බාත් තියෙන සෙන්ටර් එකකට ගිහිල්ලා ඔයාලට හොඳ සවුන එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාගේ ශරීරයේ ක්‍රියේට් වෙන රියල් ඩොපමයින්ස් එළියට එන්න අනිවාර්යයෙන්ම ඒක හේතුවක් වෙනවා. ඇත්තටම ඩොපමයින්ස් වලින් අපි බලාපොරොත්තු වෙන අපේ ජීවිතේට අපේ ලයිෆ් එකට උත්තේජනයක්, සතුටක්. ඉතින් ජීවිතයේ සැබෑ සතුට විඳින්න මම මේ සඳහන් කරපු පොඩ්කාස්ට් එකේ දැන් මේ අපි කතා කරපු දේවල් නම් මේ වගේ ජීවිතේට එකතු කරගන්න කියලා මම ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් තවත් ලස්සන වැදගත් මාතෘකාවක් එක්ක අපි ඊළඟ පොඩ්කාස්ට් එකේදී හම්බ වෙමු. ගිලෙන්න